සුපිරි ඉල්ලමක් අහුණා ගඟේ තමා ගඟේ ඌරේ ගොඩක් කොටසකට නෑ මේක මම මේ නිකන් ඉන්නක මම මේ ගලෙන් ලොකු ගලකින් ඌර කඩලා බැලුවා බලන්නකො කැට විතරයි මේවා මොකුත් නැතුව කඩන්න හරි අමාරුයි බලන්නකො ඔහුගේ ඉල්ලන් කැට හොඳ ඉල්ලන් තියෙන්නේ මේක කඩන්න දෙන්නේ නැහැ ඔය ඉල්ලන් හොඳ කල් තියෙන්නේ හොඳ ඉල්ලමක් බලන්න හොදලා ගත්තට පස්සේ මේකේ මැණික් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ තැන මේක හාරන්න දෙන්නේ නැහැ මේක මේ ගඟේ මම නිකමට පොඩ්ඩක් බැලුවේ සුපිරිම ඉල්ලමක් තමයි තියෙන්නේ බලන්න ඒ කියන්නේ මේ මේක කරන්න දෙන්නේ නැහැ මේවා කඩන්න දෙන්නේ නැහැ තහනම් ඒ වුණාට මෙතන සුපිරිම ඉල්ලමක් තමයි තියෙන්නේ වාණ්ඩ අහුවෙන ඉල්ලන් කැට පොකුරු තියෙන්නේ මේකේ ඔය බැලුවත් ඉල්ලන් කැට වගුරු තියෙනවා ලොකු ගල් අස්සේ කබොක් ගලත් එක්ක තමයි තියෙන්නේ ඒකයි මේක අඩන්න හරි අමාරු බලන්නකො යාළුවනේ කොහොමද ඉල්ලම කියලා ඉතින් මේ වගේ තැන අතාරින්න පුළුවන් ඉතින් ආයුධයක් නැහැ මම මේ නිකන් මේ ගලකින් තට්ටු කරලා තමයි මේක කඩන්නේ. ඕම් බාන්න ඉල්ලන්න. ඔක්කො ඉල්ලන් ගල් සෙට් වෙන්නේ. ඉතින් හම්බුනොත් ඉතින් පළදු නෑ. පළදු ගලන් නෙමෙයි හම්බ වෙන්නේ. ගලක් තමයි හම්බුනොත් හම්බෙන්නේ. මම මේ ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා මේ කඩන්නේ මේක. ගලක් මේ තියෙන්නේ අතේ එකකින් හරි අමාරුයි කඩන්න. බලන්නකො මතුවෙන ඉල්ලන් ගල. දැන් හම්බේ කියලා හිතෙන්නේ මැනික් බලන්න ඉල්ලංකට සුපිරි ඉල්ලංකට හම්බෙන්නේ නැහැ බලන්න බොරුවක් කරන්න ඕනේ නැහැ නේ මම ඔයාලට ගලවලා පෙන්නන්නේ මෙතනින්ම නේ ඔය ගෙනත් දාලා යට ගහලා ගත්තේ හො නෙමෙයිනේ. ඔයාලට පෙන්නන්න. මැනික් ගැන දන්න යාළුවෝ ඉන්නවා මට කමෙන්ට් එකක් දාන්න. කොහොම බලන්න. ඔය බලන්න. අඩු දැන් හම් වෙන ගන්නට තියෙන්නේ. ගල හරියයි. ඕම් බලන්න. ගල් ගලවන්න තියෙන්නේ මෙතන. කොච්චර කොල්ටියක් තියෙද කියලා
ඔය ඉතින් මහා පොළොවේ තියෙන දේවල් ඉතින් මිනිස්සුන්ට අයිතියක් තියෙනවා ඉතින්. ඒනාට ඉතින් අයිතිය තිබුණා කියලා මේවා විනාශ කරන්න බෑ. ගඟක් නේද මන්ට. ඉල්ලන් ගලකට මේ ගහන්නේ මේ. මම බලනවා ගලවල පෙන්නන්න. ඕම් බලන්න. මෙතනින් හොදන්නේ මම මේ. කොහොමද ඉල්ලම් පාර. කැට ටික දැක්කත් ආස හිතෙනවා. ඒ තරම් සුපිරි ඉල්ලම පෑදිලා තියෙන්නේ. ඉල්ලම් ගල් විතරයි තියෙන්නේ. ඉල්ලම් ගල් විතරයි තියෙන්නේ. බලන්න. මම තාම පොඩ්ඩක් කඩලා බලන්නම්. බලා ගන්නට අනියතින් කඩන්න හරි අමාරුයි මෙහෙම. වීඩියෝ එක ගැස්සෙනවා ගණන් ගන්න එපා යාළුවනේ. මම තනි අතකින් මේ ෆෝන් එකත් අල්ලගෙන ඔයාලට පෙන්නන්න මේ බාන්න ඉල්ල කොහොමද කියලා ඉල්ලන් ගන්න. බාන්න මාතු වෙන ඉල්ලමයි. මේ උඩ පොකුරු හිම තියෙන්නේ. ඒ කියන්නේ ගල් එක්ක කපකට් එක්ක බැඳිලා තියෙන ඉල්ල. බලන්න. ඔය. නම් ගල් ප්‍රමාණය කොහොමද කියන්නේ? ගොඩක් අමාරුයි කඩන්න හයියයි. මොකද කබොකයි කුඩු ගලක් වගේ තියෙන්නේ. ඔය බණ්ඩේ. හරි හයියයි. මම බණ්ඩේ අලුනේ. මම මේ බාන්න මෙතන මේ ටික කඩනවා මම. මම බලන්න කැට පාර කොහොමද කියලා. මම බලන්න හොඳට තියනවා ඉල්ලම. ඕම් බලන්න යාළුවනේ. ඔය ඉල්ලන් ගන්න. කඩන්න නම් පුළුවන්. ඉතින් මේවා අවසරයක් නැතුව තමයි ඉතින් කඩන්න බෑ.
තනි අතකින් ඔක්කොම කරන්න හරි අමාරුයි. ෆෝන් එකත් මම අතින් අල්ලගෙන ඉපෑ මේක කරන්න. මේ ළඟ හම්බෙයි කියලා හිතෙන්නේ මැනික් ඔය. තරම් ලොකු ඉල්ලංගල ගලවගම්ම බලන්න පොඩ්ඩක්. අයියයි ගල නෑක කැඩිලා. කොහොම හයියක් තියෙන්නේ. ඕන් යාළුවනේ එක බක් ගලව ගත්තා කොහොම හරි. ඔම් බාන්න ඒක යට ඒකෙන් පස්සේ යට තියෙන ඒවා. ඕම් බලන්න. ඉල්ලංගල් වල සයිස් එක බලන්න. මම මේක නිකන් හොදලා පෙන්නන්නම් ඔයාලට. බලන්න ඉල්ලංගල් වල සයිස් එක. ඔය බලන්න ඒ වගේ පොකුරු තියෙන මේ ටික. අම්මුණත් තම මෙන්න හොඳම හොඳ ಜಾති කලක් තමයි. ඒ කල යටෙන් පස්සේ හම්බෙනවා. පොඩි ප්‍රමාණයක කබොත් තියෙනවා. ඊටු ටිකේ ඉල්ලම් කල්ල. බලන්න මට මෙතන වතුර ගහ පෙන්නන්න. ක්‍රමයක් නෑ ඔය. තනි කරම ඉල්ලම් විමානයක් විතරයි තියෙන්නේ. ඔව් මම උදින් දබඩක් කල්ලා වෙන්නන්න ඕන. කොම්බාන්ට යාළුවනි ඊගාවට. අයියයි හයියෙන් අඩා ගන්න හරි අමාරු බෙතනවා. අවශ්‍යයක් නැතුව කඩන්න හරි අමාරුයි. ඉල්ලන් විතරයි. ඉල්ලන් නිදියක් තියෙන්නේ. ඔය බලන්න. බලන්න. සුපිරිම ඉල්ලමක් තමයි තියෙන්නේ මේක. මේක දේශීයකින් බලන්න බෑ. කැට විතරයි අම්මේ. ඉතම ඉල්ලන් කැට. මම තව දැනකට ඔයාලා එක්ක යන්න. එතන පොඩ්ඩක් ඉල්ලම වෙනස්. එතන අර කබොක් ගල වගේ ලොකුවටම නෑ. නෑ ගඩන්න කඩලා බලන්න නිකන් කැඩුවත් ඔය
ඉතින් ගලවලා ගන්න පුළුවන් දැන් මේ ටිකේ ඉතර හයියන්නේ අර වගේ කරකසක තත්ත්වයක් නැහැ. පොඩි ගානක් තියෙනවා නැත්තේ නැහැ ඉතින්. බලන්න මේ ඇතුළේ එහෙම හරි කල් ටික තියෙන්නේ කොහොමද කියලා බලන්න. මෙතන පස වෙනස් මෙතන ඉල්ලම වෙනස්. මේකත් බලන්න යාළුවනේ. මම මේ අත්තින් කඩන්නේ කිසිම ආයුධයක් නැතුව මේ ගලකින් එනලා හරි අමාරුයි එහෙම කඩන්නත්. බලන්න මෙතන වතුර පොඩ්ඩක් පාද ගන්න. උල්පත කියන එක වතුර ටිකක් උනා ගන්න දෙපැත්තෙන්. කොහොමද ලයිස් එක කියන්නේ? විල්ලම තියෙනවා. ගලන හරි අමාරුයි වගේ ටිකක්. බලමු පොඩ්ඩක් තට්ටුවක් දාලා නේද? ගුරුල් එනවා. ඕ බලන්න. ini bilang kan එතන ඉල්ලම පොඩ්ඩක් වෙනස්. එතන පස් වැඩි අතර ගල් වැඩි. ඊළඟ ගල් සෑදෙන විදිහ ගලෙන් පොඩ්ඩක් අහලා බලමු අපි. පොඩ්ඩක් බුරුලක් කරගෙන ඉල්ලෙන් ගලවන්නත් නැත්නම් හරි අමාරුයි. ඔව් බලන්න කොහොමද ඉල්ලන් කියන්නේ? යනකොට ඔය තව එහාට කොච්චර ගැඩුවත් ඉවරයක් නැහැ. මැනික් ගැන දන්න කට්ටිය ඉන්නවනම් මට මෙතන ගැන පොඩ්ඩක් සාධාරණක් කියන්න. දන්න කට්ටිය ඉන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න. මේ මෙහෙමයි මෙතන විස්තරේ කොහොමද කියලා කියන්න ඔයාලා. මැනික් ගැන දන්න කට්ටිය ඉන්නවනේ. සම්බන්ධ ගොඩක් කට්ටිය දැනුවත් අය ඉන්නවනේ. වතුර තියෙනවා ඉතින් කරන්ට් වුණත් කරන්ට් නැහැ ඉතින් අපි. ඔව්. එහෙනම් ඉතින් මම මේ වීඩියෝ මෙතනින් නවත්තනවා. මගේ යාළුවෝ හැමෝටම සරණයි පරිස්සමින් ඉන්න.